හායි මගේ ගෑනු ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් කොණ්ඩේ දික් කරගන්න ආස ඔයාලට තවත් සත්කාරයක් මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා බිත්තර කියලා කියන්නේ අපේ කොණ්ඩේට හොඳ පෝෂණයක් ලබා දෙන දෙයක්. ඉතින් බිත්තර එක එක අය එක එක විදිහට ඔලුවට පාවිච්චි කරනවා. බිත්තර වලින් කොණ්ඩේ දික් කරගන්න අපිට බිත්තර පාවිච්චි කරන්න පුළුවන් තවත් එක් විදිහක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. හොඳ පෝෂණයකුත් එක්ක කොණ්ඩේ ඉක්මනට වවා ගන්න ඔයාලට මේ සත්කාරය කරලා බලන්න පුළුවන්. ඉතින් මේකට ඕන වෙන දේවල් දෙකයි. ප්‍රධානම වශයෙන් ඕන වෙනවා බිත්තරයක්. බිත්තරයි කෝපි කුඩුයි ඕන වෙනවා අපිට. ඉතින් එහෙනම් අපි බලමු ඔන්න ඔය දෙකෙන් කොහොමද අපි ඉක්මනට කොණ්ඩේ වවා ගන්න කියලා. මුලින්ම බිත්තරේ කඩලා සුදු මදෙයි කහ මදෙයි වෙන් කර ගන්න ඕනේ. අපිට මේ වැඩේට ඕන වෙන්නේ බිත්තරේ කහ මදේ විතරයි. කහමදේ විතරක් නිසා මේක චුට්ටක් ගඳ වැඩි. ගඳ වැඩි වුණාට කමක් නැහැ. මේකෙන් කොණ්ඩේ දික් කරගන්න පුළුවන් අපිට ඉතින්. ඔයාලා ගන්න පොඩි බිත්තර නම් බිත්තර දෙකක වගේ කහමද අරගන්න. මේක පොඩි බිත්තරයක්. මට මේක ඔලුවට ගා ගන්න මදි වුණා. ඒක නිසා බිත්තර දෙකක වගේ කහමද අරගන්න. ලොකු බිත්තරයක් නම් බිත්තර එකක කහමදේ ඇති. ඊළඟට මේක හොඳට කලවම් කරලා අපි කෝපි කුඩු වලින් තේ හැන්දක් වගේ මේකට දාගන්න ඕනේ. කහමදේ මිශ්‍ර වෙන්න ඇති ගානට කෝපි කුඩු දාගන්න. දාගෙන හොඳට කහමදේ කෝපි කුඩු ටිකයි හොඳට කලවම් කරගන්න ඕනේ. විනාඩියක් දෙකක් විතර හොඳට කලවම් කරගන්න. මේ මිශ්‍රණය ගොඩාක් උක්කුත් නැති ගොඩක් දියාරුත් නැති සාමාන්‍ය ගානට තියාගන්න. ගොඩාක් හයි වුණොත් එහෙම මේක ඉක්මනට වේලෙන හින්දා මේ ගා ගන්න අමාරු වෙනවා කොණ්ඩේ. ඉතින් ඔන්න ඔය විදිහට මේක අපි හදාගත්තට පස්සේ දැන් තියෙන්නේ කොණ්ඩේ ගා ගන්න. කොණ්ඩේ ගාන්න කලින් ඔයාලා හොඳට කොණ්ඩේ ගැට ටික අයින් කරගන්න ඕනේ. ගැට පිටින් නම් මේක කොණ්ඩේ ගන්න එපා. මොකද ගාපු ගමන්ම මේක ඉක්මනට වේලෙනවා. ඒක නිසා පොඩ්ඩක් ගා ගන්නකොටත් අපිට අමාරුයි. ඒක නිසා ගාන්න කලින් කොණ්ඩේ හොඳට ගැට ටික අයින් කරගන්න. මේක අපි කෙස් වල ගන්නෑ. හිස් කබලේ විතරයි ගන්නෙ. හොඳට මේ වගේ කොණ්ඩේ දෙකකට ඉස්සරලා බෙදාගෙන එක පැත්තක ගාලා ඒක ඉවර වුණාට පස්සේ අනිත් පැත්තේ ගා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලට බ්‍රෂ් එකක් වගේ තියනවා නම් ඔයාලට මේක ලේසියෙන් ගා ගන්න පුළුවන්. මට බ්‍රෂ් එකක් නැති නිසා මම අතින් ගාගත්තේ. හොඳම දේ තමයි ඔයාලා ගා ගන්නේ නැතුව මේක කාට හරි කියලා ඔළුවේ ගා ගන්න. හොඳට කාට හරි කියලා ගා ගන්නකොට හැමතැනටම යන විදිහට හොඳට මේක ගා ගන්න පුළුවන්. ඉතින් මේ බිත්තර සත්කාරයෙන් ඔයාලට කොණ්ඩේ ඉක්මනට දික් කරගන්න වගේම අර ෂයිනි සිල්කි හොඳ කොණ්ඩයක් ගන්නත් ඔයාලට මේ බිත්තර සත්කාරයෙන් පුළුවන්. මේක කොණ්ඩේට ගාලා සම්පූර්ණයෙන් කොණ්ඩේ හිස් කබලේ ගාලා පැයක් විතර වගේ ඔළුවේ තියලා හොඳට ෂැම්පු කන්ඩිෂනර් දාලා හොදලා යවන්න. ඉතින් සතියට දෙපාරක් විතර මේක පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵලයක් ගන්න ඔයාලට පුළුවන්. ඉතින් ඕනම සත්කාරයක් කරද්දී ඔයාලා එක ගැන විශ්වාසයෙන් කරලා බලන්න. එතකොට ඔයාලට හොඳ ප්‍රතිඵලයක් හම්බෙනවා එකෙන්. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකල් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි.